ඔන්න ඉතින් මේ ෆිල්ම් එකේ කතාව පටන් ගන්නකොටම අපිට පෙන්වන්නේ එක නගරයක් සම්පූර්ණයෙන්ම සරසලා තියෙනවා නත්තල නිසා. ඒත් මේ නගරේ තියෙන ගෙවල් අතරින් එක ගෙයක් විතරක් සරසලා නැහැ. ඉතින් මේ ගෙදර ජීවත් වෙන්නේ තාත්තයි යාගේ ළමයි තුන්දෙනයි. ඉතින් මේ ළමයි තුන්දෙනා තාත්තත් එක්ක තරිහින් ඉන්නේ. මොකද තාත්තා නත්තල් දවසෙත් වැඩට යන නිසා. ඉතින් මේ ළමයින්ගේ අම්මා ජීවතුන් අතර නැහැ. කොහොම වුණත් මේ තාත්තා වැඩට යන නිසා රූත් කියලා මහලු කාන්තාවකට මේ ළමයි තුන්දෙනාව බලා ගන්න කියලා බාර දීලා තමයි යන්නේ. ඉතින් මේ ළමයි නම් මේ කාන්තාවත් එක්ක ඉන්න වැඩි කැමැත්තකින් නෙවෙයි. කොහොම වුණත් මේ කාන්තාව ළමයින්ට එක අපූර්ව කතාවක් ගැන කියනවා. ඉතින් මේ කතාව තමයි සුන්දර වගේම භයානක ත්‍රාසජනක ගමනක් ගිය එක කොල්ලෙක්ගේ කතාවක්. ඊට පස්සේ අපිට පෙන්වන්නේ මේ කාන්තාව කියන කතාව. ඉතින් කැලෙන් වටවෙච්ච ගන කැලෑවක ජීවත් වෙන නිකලස් සහ යාගේ තාත්තා ගැන තමයි අපිට පෙන්වන්නේ. ඉතින් මේ වෙලාවේදී නිකලස් එක තාත්තා දර කපන්න ගිහින් ඉඳපු වෙලාවක වලහෙක් එනවා යාළගේ පස්සෙන්. ඉතින් මේ වලහගෙන් බේරෙන්න නිකලස් යාගේ තාත්තයි ගෙදරට යනවා.